ඇග්‍රොටෙක් සොලියුෂන් YouTube channel නරඹන ප්‍රේක්ෂක ඔබ සියලු දෙනා ඉතා ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අදත් අපේ වීඩියෝ එකට මම හිතන්නේ ඔබව දැනුවත් කරමින් ඉන්නේ මේ දිනවල මම වී වගාවේ වැඩි අස්වැන්නකට යන වැඩපිළිවෙලේ තාක්ෂණික ක්‍රමවේදයන් නිවැරදි විදියට අපි කොහොමද භාවිතා කරන්නේ කියන කාරණය සම්බන්ධව. ඉතින් ඒකටම අදාළ මාතෘකාව පිළිබඳ විශේෂයෙන්ම එක ක්‍රියා පිළිවෙතක් එහෙම නැත්නම් එක තාක්ෂණික ක්‍රමවේදයක් පිළිබඳව අද වීඩියෝ එකම බව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ කියන මේ කාරණේ විශේෂයෙන්ම අස්වැන්න වැඩි කරගන්න ඒ තරම්ම බලපාන නිසා මේක තනි මාතෘකාවක් විදිහට ඔබව දැනුවත් කරන්න හිතුවා. ඉතින් ඒ අනුව මම අද ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වී වගාවේ අස්වැන්න වැඩි කර ගැනීමට ශාක පෝෂණය කොයිතරම් දුරට බලපානවද, කොහොමද අපි ඒක කරන්නේ, අපි ඒකදී කරන අඩුපාඩුකම් මොනවද, විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු කරුණු කාරණා පිළිබඳව ඔබව දැනුවත් කරන්න. ගොයම් ශාකයේ පෝෂණය ගැන කතා කරනකොට ඉතාම වැදගත් කාරණයක් තමයි පාංශු පෝෂකත්වය කියන්නේ. මොකද අපේ ගොවි මහතුරු අපේ වී වගාවේ නියැලලා ඉන්න පිරිස වී වගා කරනකොට ගොය මේ පෝෂණය එහෙම නැත්නම් ගහට පොහොර දෙන්න ඕන කියන කාරණය පිළිබඳව හිතන්නේ, අවධානය යොමු කරන්නේ නියම සුදුසු වෙලාවේ නෙවෙයි. මොකද අපි දන්නවා බහුතරයක් දෙනා වී වපුරලා අවසන් වෙලා වල්නාශක ගහලා ඉවර වෙලා තමයි ගොයන් ගහට පොහොර ගහන්න ඕනේ, එහෙම නැත්නම් අපේ වී වගාවට පොහොර භාවිතා කරන්න ඕනේ කියන අවස්ථාවට එන්නේ. ඉතින් මේ වපුරලා සති දෙකෙන් නෙවෙයි ශාක පෝෂණය ගැන හිතන්න ඕනේ. ඊට කලින් මේ සම්බන්ධව අවශ්‍ය කරුණු කාරණා කටයුතු කරගත යුතු වෙනවා. මොකද ඒ තරම්ම වැදගත්, ඒ තරම්ම ප්‍රායෝගිකයි මේක අපි කලින් ආරම්භ කිරීම. මොකද විශේෂයෙන් අවධානය යොමු කළ යුතුයි අපි පොහොර භාවිතා කරනකොට මොන වගේ පොහොරද භාවිතා කරන්නේ, කොහොමද පොහොර භාවිතා කරන්නේ පිළිබඳව අවබෝධයකුත් අපිට තිබිය යුතුයි. ඒක නිසා අපි වී වගාවේ මෙතෙක් කල කරපු වැරද්ද අතපසුවීම ඉදිරියට නොවෙන්න නම්, වැඩි අස්වැන්න ගන්න නම් අපි පාංශු පෝෂකත්වය ගැන සැලකිලිමත් වෙලා සිටිය යුතුයි අනාගතේ ශාක පෝෂණය ගැන කතා කරමු. ඒක නිසා අපි ගොයන් ගහේ පෝෂණය වෙනුවෙන් තීන්දුව తీරන ගත යුත්තේ එහෙම නැත්නම් ක්‍රියාත්මක විය යුත්තේ කොයි අවස්ථාවේද කියන එක ගැන මම අද ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි සාමාන්‍යයෙන් වගා කරන මාස 3-4 වගේ වී ප්‍රභේදයක් සලකා බැලුවම මේ වී වර්ගයක් සඳහා ආරම්භයේ ඉඳලා අවසානය දක්වා ගහේ ක්‍රියාකාරීත්වයන් සාර්ථකව සිදුවීම සඳහා හොඳ සරු අස්වැන්නක් ලබා ගැනීම සඳහා පෝෂක අවශ්‍යතාවය ඉතාම වැදගත්. ඉතින් මෙවැනි වර්ගයකට, මෙවැනි ප්‍රභේදයකට මේ කාලය තුල අවශ්‍ය වෙනවා පෝෂක 17ක්. ඉතින් මේ පෝෂක 17 අපි නියම විදිහට නියම ප්‍රමාණවලින් නියම අවස්ථාවේ දුන්නොත් තමයි අපි බලාපොරොත්තු වෙන අස්වැන්නට යන්න පුළුවන්. එතකොට අපි දන්නවා වර්තමානයේ වෙනකොට අතීතයේ ඉඳලා ගොවි මහතුරු භාවිතා කරේ මේ ගහේ පෝෂක අවශ්‍යතාවයෙන් බොහොම සුළු ප්‍රමාණයක්. උදාහරණ වශයෙන් ගත්තොත් ප්‍රධාන වශයෙන් වැඩිපුරම අවශ්‍ය වෙන පෝෂක අතරේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කියන පෝෂක අතරේ අව ප්‍රමාණ වලින් තමයි භාවිතා කරේ. සහ නියම ප්‍රමාණ වලින් භාවිතා කරේ නැහැ. ඒක නිසා අපේ පසුගිය කාලේ අස්වැන්න අඩුවීමට ඒක හේතුවක් වුණා. ඒක නිසා මේ ප්‍රධාන පෝෂක තුන අපි හරියාකාරව නිවැරදිව භාවිතා කළ යුතු වෙනවා. ඉතින් ගොවි මහතුරු අස්වැන්න වැඩි කරගන්න හෝ මෙතෙක් කල භාවිතා කරේ මේ වර්ග තුන පමණමයි. ඊට අමතරව තව පෝෂක රාශියක් අවශ්‍ය වෙන මංගු පෝෂක 17ක් ඕනේ කියලා. ඒතර අනිත් පෝෂක භාවිතා කරන්නේ නැතිම තරම්. ඉතින් ඒ තත්ත්වයක් උඩ අපි මේ ගොයන් ශාකය බලාපොරොත්තු වන අස්වැන්නට යන්න හොඳ නිරෝගී ප්‍රතිශක්තියෙන් යුතු තත්ත්වයෙන් යන්නේ නැහැ. ඒක නිසා තමයි අපිට වර්තමාන වෙනකොට මෙවැනි අස්වැන්නක් ලැබෙන්නේ. ඉතින් අපි පැහැදිලිව කියන කාරණය තමයි පෝෂණය දෙනකොට මේ අවශ්‍ය සියලු පෝෂක නියම ප්‍රමාණ වලින් නියම වේලාවට ලබා දිය යුතුයි කියන කාරණය.
ගසේ හොඳ වර්ධනයක් නිරෝගී වර්ධනයක් බලාපොරොත්තු වෙන්න නම් ගසේ ආරම්භය හොඳ විය යුතුයි. එහෙනම් අපි ගස ස්ථාවර කරගන්න ගසේ මූල පද්ධතිය එහෙම නැත්නම් මුල හොඳ කරගත යුතු වෙනවා. ඒක නිසා අපි ගොයන් ගහේ මූල පද්ධතිය මුල් කාලය ඇතුළත මුල් වර්ධන කාලයේ සීමාව තුළදී මුල් මාසය ඇතුළතදී නියමාකාරයෙන් ප්‍රශස්ත ආකාරයෙන් සකසා ගත යුතු වෙනවා. එහෙනම් මුල්ලට අවශ්‍ය වන ප්‍රධාන පෝෂකයක් වෙන ෆොස්ෆරස් අපි ලබා දිය යුතු වෙනවා. ෆොස්ෆරස් ලබා දෙනකොට අපි ලබා දිය යුතු වන්නේ මූල මණ්ඩලයට පහසුවෙන් ලබා ගැනීමට හැකි වෙන විදිහට. එහෙමනම් අපි ෆොස්ෆරස් දෙන්න ඕනේ මූල කලාපයට. වර්තමානයේ ප්‍රායෝගිකව වෙන දේ තමයි ගොඩක් ගොවි මාතෘ නියම වෙලාවට පොහොර සපයා ගන්න බැරි වුණාම සමාජ සභේ රජයේ සහනාධාරය ප්‍රමාද වුණාම TSP එහෙම නැත්නම් ෆොස්ෆරස් දෙන පොහොර භාවිතා කරන්නේ නැහැ නියම වෙලාවේ. භාවිතා කර යුතු වන්නේ වැපිරීමට පෙර. වී වැපිරීමට පෙර පසස් සමග මිශ්‍ර වෙන ආකාරයට. නමුත් ගොවි මාතෘ වැඩිපුර භාවිතා කරන්නේ වපුරලා සති දෙකෙන් පස්සේ. එහෙම නැත්නම් සතියෙන් පස්සේ. එතකොට පොහොරවල කාර්යක්ෂමතාවය නියම විදිහට වෙන්නේ නැහැ. නියමාකාරයෙන් මූල කලාපයට ෆොස්ෆරස් ටික ලැබෙන්නේ නැහැ, පොහොර ටික ලැබෙන්නේ නැහැ. එහෙම වුණාම අපිට නියමාකාරයේ ප්‍රශස්ත මූල පද්ධතියක් ගොයන් ගහෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් ඒක තමයි මෙතෙක් කල් උනේ නියමාකාරයෙන් නියම වේලාවට නියම ප්‍රමාණ වලින් ෆොස්ෆරස් නොලැබීම නිසා ඒ ෆොස්ෆරස් ඌනතාවයෙන් තමයි හැම වෙලේම ගොයන් ගහ ගොයන් ශාකයේ වර්ධනය වුනේ. ඉතින් ඒක ප්‍රධාන වශයෙන් බලපානවා අනාගත අස්වැන්නට. වී වගාවේදී පාංශු පෝෂකත්වය වැඩි කරගන්න අපි කාබනික පොහොර භාවිතා කරන්න කියනවා. මේ කාබනික පොහොර භාවිතා කරන්න කියන එකේ විශේෂ වැදගත්කමක් තියෙනවා. ඉතින් ගොඩක් ගොවි මාතෘන්ට මේ වී වගාවේ නිලන පිරිසට අවබෝධයක් නැහැ මේ කාබනික පොහොර භාවිතා කරන එකේ තියෙන ප්‍රතිලාභ සහ ඒකේ විද්‍යාත්මක පසුබිම ගැන. මේ කාබනික පොහොර භාවිතා කිරීමේදී ඒගොල්ලන්ගේ තියෙන ආකල්පය තමයි පොහොර ලබා දීම කියන එක. ඇත්තෙන්ම කාබනික පොහොර හරහා අපි විශාල ගහේ අවශ්‍ය පෝෂක ටික සපයීම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද කාබනික පොහොරවල අඩංගු පෝෂක ප්‍රමාණය බොහොම අඩුයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි නයිට්‍රජන් 100ට 1ක් 3ක් අතර වගේ තමයි කාබනික පොහොරවල තියෙන්නේ. හොඳම තත්ත්වයේ කාබනික පොහොර ගත්තත් ඒ ප්‍රමාණ වලින් තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි හදාගන්න කාබනික පොහොර කොම්පොස්ට් පොහොරක් ගත්තොත් මේකේ තියෙන්නේ 100 ගණන්. ඉතින් නමුත් අපි විද්‍යාත්මකව දන්නවා මාස 3.5 4 වගේ වී ප්‍රභේදයක මේ ජීවිත කාලය තුල මේ ගහට අවශ්‍ය වෙනවා නයිට්‍රජන් කිලෝ 42ක්. යූරියා නෙමෙයි නයිට්‍රජන් කිලෝ 42ක්. ඉතින් මේ නයිට්‍රජන් කිලෝ 42 දෙන්න තමයි අපි 146ක යූරියා භාවිතා කරන්නේ. නමුත් ඒ අවශ්‍යතාවය සපුරන්න අපි කාබනික පොහොර පාවිච්චි කරනවා නම් 101 කොච්චර ප්‍රමාණ වලින් භාවිතා කරන්න ඕනද? ඉතින් මේක අපි අස්වැන්න වැඩි කරගන්න අඩු වියදම් වැඩපිළිවෙල ඇතුලේ ප්‍රායෝගික නැහැ. එහෙනම් අපි හොඳට තේරුම් ගත යුතු කාරණේ තමයි මේ කාබනික පොහොර නිර්දේශ කරන්නේ කාබනික පොහොර භාවිතා කරන්න කියන්නේ මේ පෝෂක ලබා දීමේ අරමුණින්ම නෙවෙයි. එහෙමනම් මොකද්ද මේ කාබනික පොහොර භාවිතා කිරීමේ මේ තරම් තියෙන වැදගත්කම? කාබනික පොහොර ලබා දීමේ අපිට මීට අමතරව විශේෂ වාසි ප්‍රතිලාභ රසක් ලැබෙනවා. ඒ තමයි මේ කාබනික පොහොර පස ලබා දීම තුළින් පසේ තියෙන භෞතික ලක්ෂණ රාශියක් දියුණු වෙනවා. ව්‍යුහය, පසේ වයනය, පසේ සවිවරතාවය, පාංශු කලිලවල ස්වභාවය, කැටායන හුමාරු ධාරිතාව, පසේ pH අගය, විද්‍යුත් සන්නායකතාවය මේ වගේ විශාල ලක්ෂණ ටිකක් වෙනස් වෙනවා. ඉතින් මේ ලක්ෂණ ටික වෙනස් වීම මේ ලක්ෂණ ටික පසේ පවත්වා ගැනීම අපේ පොහොර කාර්යක්ෂමතාවයට ඉතා බලපානවා. මොකද අපි භාවිතා කරන රසායනික පොහොර කාර්යක්ෂමව භාවිතා වෙන්න නම් එහෙනම් කාර්යක්ෂමව උපරිම ගහට ලබා ගන්න නම් පසේ කාබනික පොහොර තියෙන්න ඕනේ. පසේ කාබනික කලිල තියෙන්න ඕනේ. කැටායන හුමාරු හොඳින් සිද්ධ වෙන්න ඕනේ. විද්‍යුත් සන්නායකතාවය හොඳින් සිද්ධ වෙන්න ඕනේ. ඉතින් එහෙම වුණොත් තමයි අපි දාන බාහිරින් දෙන රසායනික පොහොර ටික ගහට ලබා ගන්න. නමුත් වර්තමානයේ පසේ කාබනික පොහොර නැති නිසා මේ අපි භාවිතා කරන රසායනික පොහොර වැඩි හරියක් නාස්ති වෙනවා. ඒක නිසා මේ නාස්ති වීම අවම කරගන්න රසායනික පොහොර කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පසේ ලක්ෂණ ටික දියුණු කරගන්න අපිට කාබනික පොහොර භාවිතය එහෙම නැත්නම් කාබනික පොහොර යෙදීම ඊටම වැදගත් වෙනවා. මම ඔය කිව්ව ලක්ෂණ වලට අමතරව මේ කාබනික පොහොර වල
විශාල වශයෙන් ශුද්‍ර ජීවීන් ජීවත් වෙනවා. ඉතින් මේ ශුද්‍ර ජීවීන් විශාල කාර්යභාරයක් පස තුළ සිදු කරනවා. ඒක නිසා අපි භාවිතා කරන පොහොර වලට වැඩිය ස්වභාවික චක්‍රීකරණ පද්ධතිය හරහා පසේ පෝෂක ගුණාංග වැඩි කරනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි භාවිතා කරන යූරියා. අපේ වායුගෝලයේ වැඩි හරියක් තියෙන එහෙම නැත්නම් වැඩිපුරම තියෙන වායුව තමයි නයිට්‍රජන්. නයිට්‍රජන් 78ක් තියෙනවා. 78ක් තිබ්බට ගහට ලබා ගන්න බෑ. මෙච්චර වායුගෝලයේ වැඩිපුර වායුව තියෙද්දි අපි රුපියල් 8,000 9,000 දීලා පිටින් අපිට යූරියා දාන්න වෙලා තියෙන්නේ. ඇයි මේ වායුගෝලයේ තියෙන නයිට්‍රජන් ශාකයට ලබා ගන්න අපේ පසේ තත්ත්වයක් නැහැ. එහෙම නැත්නම් අපේ පස සුවපත් නැහැ, නිරෝගී නැහැ. මේ වායුගෝලයේ තියෙන නයිට්‍රජන් ටික ගහට ලබා දෙන්න. ඉතින් මේ ගහට ලබා දෙන්න ක්‍රමවේදය තමයි මේ කාබනික පොහොරවල ජීවත් වෙන ශුද්‍ර ජීවීන් සුලභ කිරීම. ඉතින් මේ ශුද්‍ර ජීවීන්ට හැකියාවක් තියෙනවා වායුගෝලීය නයිට්‍රජන් නයිට්‍රේට් නයිට්‍රයිඩ් ඇමෝනියම් බවට පත් කරලා ශාකයට ලබා දෙන්න. මේක ස්වභාවික සිදුවන ක්‍රියාවලියක්. ඉතින් මේක තමයි අපේ ස්වභාවික කැලේ ඇතුලේ අපේ පරිසරයේ වෙන්නේ. ඉතින් ඒක අපේ වගා භූමිය තුළ සිද්ධ වෙන්න නම් අපේ මේ වායුගෝලයේ තියෙන නයිට්‍රජන් අපි ප්‍රයෝජනෙට ගන්න නම් අපි කාබනික පොහොර පසර ලබා දිය යුතු වෙනවා. ඉතින් මේ වගේ වාසිය රාශියක් තියෙනවා කාබනික පොහොර භාවිතයේ. ඒ නිසා කාබනික පොහොර භාවිතා කරන්න ඕනේ රසායනික පොහොර වල කාර්යක්ෂමතාවය වැඩි කරන්නත් පසේ ලක්ෂණ ටික දිනු කරලා ස්වභාවික පෝෂක චක්‍ර ක්‍රියාත්මක වෙන්න ඉතාම වැදගත් වෙන නිසා. ඒ නිසා කාබනික පොහොර නිවැරදි ආකාරයෙන් නියම ප්‍රමාණ වලින් නියම විදිහට භාවිතා කරන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි කියනවා කාබනික පොහොර පසත් එක්ක මිශ්‍ර වෙන්න ආකාරයට මිශ්‍ර කරන්න පුළුවන් වෙලාවේ ලබා දෙන්න. උදාහරණයක් වශයෙන් අපි කාබනික පොහොර විදිහට භාවිතා කරනවා කොලාතු වර්ග. නත්ත සූර්යා, ගිනිසීරියා, ඉපිලිපිල් මේ වගේ විවිධ කොළ පොහොර වර්ග අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ කොළ පොහොර වර්ග අපි පළවෙනි බිමි සකස් කිරීමෙන් පසු අපේ වගාවට යෙදුවොත් පසත් සමග චක්‍රීකරණය වෙලා කාලයක් යනකොට අපේ වගාවට කාබනික පොහොර ටික ලැබෙනවා. ඊට අමතරව අපිට කුකුල් පොහොර, ගොම පොහොර, කොම්පොස් පොහොර වර්ග, එළු පොහොර වගේ විවිධ කාබනික පොහොර භාවිතා කරන්න පුළුවන්. මේ මොන කාබනික පොහොර භාවිතා කරත් ඍජු හිරු එළියට නිරාවරණය නොවි පසත් සමග මිශ්‍ර වෙලා පස තුල රැඳෙන විදිහට තමයි අපි කාබනික පොහොර භාවිතා කරන්න ඕනේ. විශේෂයෙන් අපි කාබනික පොහොරක් විදිහට නිර්දේශ කරනවා කර 10 අඟුරු භාවිතා කරන්න කියලා. ඉතින් 10 අඟුරු භාවිතා කරනකොට හොඳම වෙලාව තමයි අපි කුඹුර මට්ටම් කරලා ඇලවල් ගහලා වතුර ටික බහලා ගියාට පස්සේ මඩ පොහොර ගහන අවස්ථාවේ එහෙම නැත්නම් වීර්ය පිරීමට පෙර තමයි භාවිතා කළ සුදුසුම වෙලාව වන්නේ. ඉතින් මේ විදිහට කාබනික පොහොර භාවිතා කිරීම ඊටාම වැදගත්. අනාගතයේ අසන්න වැඩි කරගන්න පාංශු පෝෂකත්වය වැඩි කරලා ශාක පෝෂණය ලබා දෙන්න. කලින් මම සඳහන් කරා මේ ගොයන් ගහට මේ කාලය තුල පෝෂක 17ක් ඕනේ කියලා. ඉතින් මේ පෝෂක 17න් අපේ රසායනික පොහොර වලින් ප්‍රධාන වශයෙන් පොහොර වර්ග 3ක් ලබා දෙනවා. ඊට අමතරව අවශ්‍ය වන අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ටික පසහරා තමයි ලැබෙන්නේ. ඉතින් පසහරා මේ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ලබා දෙන්න අපිට කාබනික පොහොර භාවිතා කරන්න පුළුවන්. කාබනික පොහොර වල බොහොම සුළු ප්‍රමාණවලින් අංශු මාත්‍ර මූලද්‍රව්‍ය අඩංගු වෙලා තියෙනවා. ඉතින් මේක ප්‍රමාණවත් මදි. ඒ නිසා අපිට තවත් විවිධ දේවල් භාවිතා කරලා අපිට මේ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ටික ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එහෙම අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ලබා දෙන්න අපිට ස්වභාවික දේවල් වලින් කාබනික දේවල් වලින් බැරිුණොත් අපිට මේ වැඩි අස්වැන්නක් වැඩි කරගන්න යන වැඩපිළිවෙලේදී අපිට රසායනික මේ පොහොර වර්ග භාවිතා කරන්න වෙයි. ඉතින් වර්තමානයේ නොකඩ වෙළඳපොලේ විවිධ වෙළඳ නම් වලින් මේ පොහොර වර්ග මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒවා අපිට භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. මොකද මේ පොහොර වර්ග අර මූලික පොහොර වගේ වැඩි ප්‍රමාණ වලින් අවශ්‍ය වෙන්නේ අක්කරයකට කිලෝ 5යි 6යි 2යි 8යි ඔය වගේ ප්‍රමාණ වලින් තමයි අවශ්‍ය වෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි විවගාවට අවශ්‍ය වෙන සිංක් කියන මූලද්‍රව්‍ය ලබා දෙන්න අංශු මාත්‍ර පෝෂකය ලබා දෙන්න අපි භාවිතා කරන පොහොර වර්ගයක් තමයි සිංක් සල්ෆේට් කියන්නේ. ඉතින් මේ සිංක් සල්ෆේට් අක්කරයකටම අවශ්‍ය වෙන්නේ කිලෝ 2ක්. ඉතින් මේ කිලෝ 2 ලබා දෙන්න
අපිට වෙළඳපොලෙන් අරගෙන ඒක භාවිතා කරන්න පුළුවන්. බොහොම සුළු ප්‍රමාණ වලින් තමයි අවශ්‍ය. මේ වගේ අනිත් මූලද්‍රව්‍යත් අරංගු විවිධ පෝෂක තියෙනවා. පොහොර වර්ග තියෙනවා. ඒ පොහොර භාවිතා කරලා යුතුයම වෙනවා. අපි මේ වැඩි අස්වැන්නක් ගන්න යන වැඩපිළිවෙල ඇතුලේ. වර්තමානයේ විවගාවේ පවතින ගැටලු අතර අපි සාමාන්‍යයෙන් මාස එකමාර දෙක වගේ වෙන ගොයමේදී විවිධ අවස්ථාවල අපි ශාස්ත්‍රීය නිරීක්ෂණයෙන් අපි දැකලා තියෙනවා ගොයම කහපාට වීම. ඉතින් මේ කහපාට වීම ඇතුලේ හොයලා බලුවම වැඩිපුරම තියෙන්නේ පොටෑසියම් මූණතාවය. ඒ නිසා ලංකාවේ පසේ විවගා කරන පසේ විශේෂයෙන්ම මේ පොටෑසියම් මූණතාවය සුලභව දකින්න ලැබෙනවා. ඒ නිසා අපි මේ වැඩි අස්වැන්නක් ගන්න යන වැඩපිළිවෙල ඇතුලේ අපි නිර්දේශ කරනවා මූලික පොහොර භාවිත කරන අවස්ථාවේ ඉඳලා MOP පොටෑසියම් අඩංගු රසායනික පොහොර සුළු ප්‍රමාණ වලින් භාවිත කරන්න කියලා. මොකද ඒ තුලින් අපිට ඒ පෝෂක ඌනතාවය මගහරව ගන්න පුළුවන්. මොකද අපි විශාල ප්‍රමාණ වලින් කාබනික පොහොර භාවිත කරන්නේ නැති නිසා යම් ඌනතාවයක් આવත් අපිට ශනිකව ලබා දීමේ හැකියාවක් නැහැ පොටෑසියම් වගේ පොහොරක්. ඒක නිසා මූලික පොහොර අවස්ථාවේදී පළවෙනි දෙවෙනි යූරියා පොහොර භාවිත කරන අවස්ථාවේදී පොඩි ප්‍රමාණ වලින් MOP පොහොර එහෙම නැත්නම් රතුකුඩු පොටෑසියම් පොහොර භාවිත කරන්න තමයි නිර්දේශ කරන්නේ. වර්තමානයේ ගොඩක් ගොවි මහතුරු මේ පොටෑසියම් පොහොර භාවිත කරන්නේ දින 45න් මාස 3මාර 4 වී වර්ග වලට. එතකොට දින 45ක් වෙනකොට අපිට පෝෂක ගුණතාවයක් ආවොත් පොටෑසියම් ගුණතාවයක් ආවොත් ඒක වළක්වා ගැනීමේ ක්‍රමවේදයක් නැති නිසා ශනිකව භාවිත කරන්න කියනවා අපි හැම යූරියා මුරයකටම සුළු ප්‍රමාණයෙන් පොටෑසියම් භාවිත කරන්න කියලා තමයි ප්‍රායෝගිකව දැනුවත් කරන්නේ. කුෂාන් දෙපාර්තමේන්තුවේ මේ වැඩි අස්වැන්නක් ගන්න යන වැඩපිළිවෙල ඇතුලේ නව පොහොර නිර්දේශයක් හඳුන්වා දීලා තියෙනවා. අක්කරේට බුසල් 120 ගන්න නම් ඒ සඳහා නිර්දේශය තියෙන්නේ TSP පොහොර කිලෝ 45, MOP පොහොර කිලෝ 45 සහ යූරියා කිලෝ 125ක් විදිහට. ඉතින් මේ පොහොර නිර්දේශය භාවිත කරලා කාබනික පොහොරත් භාවිත කරොත් අපිට වැඩි අස්වැන්නක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. විභාගාවේදී පොහොර භාවිතය පිළිබඳව මම ඇග්‍රොටෙක් සොලියුෂන් YouTube channel එක හරහා මීට කලින් ඔබ දැනුවත් කරලා තියෙනවා. කොහොමද මූලික පොහොර භාවිත කරන්නේ? බණ්ඩි පොහොර එහෙම නැත්නම් TDM කියලා ගොවි මහතුරු කියනවා. රතුකුඩු සමග යූරියා භාවිත කරන්නේ කොහොමද? සහ යූරියා තනි පොහොරක් විදිහට භාවිත කරන්නේ කොහොමද කියන එක පිළිබඳව සහ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය අඩංගු වෙළඳපොලේ තියෙන විවිධ නම් වලින් තියෙන කැට පොහොර වර්ග කොච්චර ප්‍රමාණ වලින් කොහොමද භාවිත කරන්න ඕනේ කියලා දැනුවත් කිරීම කරලා තියෙනවා, වීඩියෝ කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ආරාධනා කරනවා ඇග්‍රොටෙක් සොලියුෂන් YouTube channel මේ තියෙන වීඩියෝ නරඹලා ඒ තාක්ෂණික තොරතුරු අරගෙන විවගාවේ වැඩි අස්වැන්නක් ගන්න, සාර්ථක ප්‍රතිඵල ගන්න, නිරෝගී වගාවක් පවත්වාගෙන යන්න, සාර්ථක මහකර්ණිකේ වැඩි අස්වැන්නක් ගන්න මේ තාක්ෂණික තොරතුරු එක් කරගන්න කියලා. එහෙමනම් අද මේ කරපු දැනුවත් කිරීමේ සමුගන්නවා මම ඉදිරියටත් මේ පිළිබඳව තවදුරටත් ඔබ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙයි. එහෙමනම් ඇග්‍රොටෙක් සොලියුෂන් YouTube channel එක නරඹන ඔබ සැමට පෙරවන් සරණයි.